ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ථ නන්දති පුඤ්ඤං මේ කතන්ති නන්දති භීයෝ නන්දති සුග්ගතින් ගතෝ. අපි හැමෝම ජීවිතේ සැපක් සතුටක් හොයාගෙන දුවනවා. ඒත් කවදා හරි හිතලා තියෙනවද සැබෑ සතුට කියන්නේ මොකක්ද කියලා? අද ධම්මපදයේ 18 වැනි ගාථාවෙන් බුදුන් වහන්සේ අපිට හරිම ලස්සන පාඩමක් කියලා දෙනවා. උන්වහන්සේ දේශනා කරනවා පින් කරන කෙනා මෙලවදීත් සතුටු වෙනවා පරලොවදීත් සතුටු වෙනවා කියලා. බලන්න පින් කරන කෙනාගේ සතුට කොච්චරනම් උතුම්ද කියලා. ඔහු තමා කළ පින්කම් ගැන හිතන හැම මොහොතකම ඔහුට දැනෙන්නේ විශාල සැනසීමක්. මේ සතුට බාහිරින් එන එකක් නෙවෙයි. තමන්ගේ හිතේ තියෙන පිරිසිදු කමෙන් ඇතිවන සතුටක්. අපි දුවන්නේ මේ ලෝකේ සැප හොයන්න නම් ඒ සැප අපේ ක්‍රියාවන් තුළින්ම ඇති කරගන්න පුළුවන්. අද ඔයා කරපු පොඩි පින්කමක් වුණත් හෙට ඔයාට කොයිතරම්නම් සහනයක් ගෙනේවිද? සතුට කියන්නේ ඔයාගේම සිතේ තියෙන පිරිසිදුකම. ඒ සිත පිරිසිදු කරගන්න ඔයා අද මොනවද කරන්නේ? පින්දහම් කරලා ඒ සතුට ඔයාගෙම කරගන්න උත්සාහ කරමු නේද?